guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන මම ඔයා ගාවට ආවා. ඉතින් අද නම් මම මේ කරන්නේ day vlog එකක්. උදේම චුට්ටක් ගෙදර වැඩවලින්ම පටන් ගත්තා. උදේම ගෙදර අතු ගාලා ඊට පස්සේ මිදුලත් අතු ගෑවා. මොකද අද මට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඉතින් ඊට කලින් මම මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. ඉතින් මේ වැඩ ටිකත් ඉවර කරලම මට අද හවස ගමනක් යන්නත් තියෙනවා. ඉන්නක යන්න මාත් එක්ක. උදේම ඉරේලිය වැටිලා මාරම ලස්සනක් තිබ්බේ ළමයි. ඔයාලට පේනවනේ උඩ ගස් අස්සෙන් ඉරේලිය වැටිගෙන ඉන ලස්සන. ඔය උඩ පේනව නේද පොඩි ගෙදරක් වගේ එකක්. මේ නම් අපේ මල්ලි වැඩ. මේ අපේ මල්ලි ගහක් උඩ ගෙයක් හදන්න ගිහින් කරලා තියෙන වැඩ තමයි ඔය. ඊට පස්සේ රෙදි ටිකකුත් සේදුවා මම. දැන් මම ඒ ටික වැලට දාගන්නත් ඕනේ. අපේ වෙල මැද්ද වැලක් තියෙනවා. මෙතනට හොඳට අවුව වැටෙනවා. ඉතින් මම දැන් මේ එතනට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මම නම් හිතන්නේ මේ කොළපාට පිරිච්ච පරිසරයක ඉන්න තියෙනවා කියන්නේ Taman ජීවිතේ කරපු මොකක් හරි පිනකට හමුණු දෙයක් කියලා. බලන්නක ඒ තරමට අනේ මන්ද මට නම් හිතෙන්නේ එහෙම තමයි. මන්න මාරම ආසයි ඒකට. ඉතින් මේ චූටි කුරුල්ලන්ගේ සද්ද මැද්දෙන් ලස්සන ඉරේලියක් වැටෙනකොට උදේ පාන්දර දවස් පටන් ගන්නවා කියන්නේම ඒක නම් අමුතුම හැඟීමක්. ඒක නම් ඉතින් වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම අපිට ගමක ජීවත් වෙන්න හම්බ වෙනවා කියන්නේ ඒක නම් පුදුම වාසනාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. වෙලේ ඉඳන් මම වාසනාව ගැන කියවනවා නේද? හරි. ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් ඉතින් මම පොඩ්ඩක් ඉරේලිය වැදෙන්නත් එක්ක කියලා ආවවත් පහලට. දැන් මම වෙලදිගිය ඇවිල්ලා මගේ කකුල් දෙකේ හොදටම මඩ ගෑවිලා. දැන් මං ඉතින් අපේ වෙල පහල තියෙනවා ටැප් එකක්. ඒ ටැප් එකෙන් කකුල් දෙකත් හොදගන්න හිතුණා. වතුර කියන්නේ නම් පිස්සුවක් මගේ ජීවිතේ. මට වතුර දැක්කම නම් ඉන්න බෑ. ඒක නම් මම දන්නේ. අනේ වන්ද වතුර දැක්කම අපේ නංගි නම් කියන්නේ මම ගියාත් මේ මාළුවෙක්ද කොයිද කියලා. ඒ තරමට වතුරට ආසයි. එනකොටම මම දැක්කා ගස්වල ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් නම් මම පහන තියන්නේ රැට. ඒත් මට මේ මල් ටික දැක්කම පූජා කරන්නම හිතුණා. ඉතින් මම මල් ටිකත් කඩලා ලස්සනට මල්වත්තියකට හදලා පූජා කරන්න තමයි මේ ලෑස්ති. මේක නම් මගේ ජීවිතේ මම ආසම වැඩවලින් එකක්. මොකද මේක කරනකොට හිත කොච්චර නිදහස් වෙනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. මේ මන්ද ඒක ඒ තරමට හිතට සැනසීමක්. ඔයාලටත් හිතේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් හරි ස්ට්‍රෙස් එකක හරි මොකක්ම හරි දෙක ඉන්නවනම් චුට්ටක් මේ වැඩේ try කරලා බලන්න. මං හිතන්නේ ඔයාලට හිත ගොඩාක් නිදහස් වෙයි කියලා. ඉතින් මේ සුදු පාට මල් වත්තියට රෝස පාට මල් ටිකක් මැදින් ගහපුවාම ලස්සනට තියෙයි කියලා ඉතින් මට හිතුණා. බලන්නකෝ ඔයාලත් ඒක ලස්සනයිද කියලා. මෙහෙම හැඩ බල මල් පූජා කරන්න ආස තව කට්ටිය ඉන්නවද? මේ මව වගේ. ඉතින් උදේ පාන්දර ලස්සන වයිබ් එකකුත් හදාගෙන මම මේ ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් එන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න වැඩේ පටන් ගත්තා. ලස්සන වයිබ් එකක් හදාගෙන ආවට මොකද දැන් නම් මම ඉන්නේ හොඳටම තරහ පුපුර. මොකද එනවා කියපු මිනිස්සයා එනවා කියපු වෙලාවට ඇවිල්ලා නැහැ. පැය භාගයකටත් වැඩිය පරක්කුයි. ඔන්න ඉතින් යාළු කරගන්න කරන වැඩ. මන්න යාළු වෙයි.
තරහ නිවුණත් තරහයි වගේ ඉන්න ඕන. එහෙම පුළුවන් ලේසියෙන් අතාරින්න. ඒ වුණාට මේ මෙට්ට දන්නව කොහොම හරි මාව යාළු කරගන්න. ඒකනේ වැඩේ කියන්නේ. තරහ වෙන්නත් බෑනේ. ඒක නෙවෙයි මේ බලන්නක මේ පිටිපස්සේ පේන්නේ මොකද්ද කියලා. මේ තමා අපි දෙන්නගේ ඉස්කෝලේ. ටඩා. අනේ ඉතින් මේ ළඟින් යනකොට මට මතක් වෙන්නේ මේ ක්ලාස් රූම් වල අපි හිටපු විදිහ. අනේ ඒ කාලෙටත් ඉතින් සමු දෙන්න උනානේ. දැන් අපි උකුලමයි වෙලානේ. දැන් මම ටීචර් කෙනෙකුත් වෙලා. ඒ වුණාට කවදා හරි දවසක මම ඉගෙනගත් ඉස්කෝලේට මම ටීචර් කෙනෙක් විදිහට යනවා කියලා මම හිතාගෙන ඉන්නේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එතකොට නම් මට ආයෙත් ඉස්කෝලේ යන්න පුළුවන්. ඒකත් මගේ ඉස්කෝලේටම. හරි දැන් අපි ඒකත් පැත්තකින් තියමුකෝ. ඔයාලා දැන් බලන්න ඇති මම මේ කොහෙද යන්නේ කියලා. දන්න කට්ටිය නම් දන්නවා. මේ කොහෙද? මේ තමයි බතලගොඩ වැව. මේ තියෙන්නේ වැව දෙපැත්තට යන පාර. පාර ගාව පොඩි පන්සලකුත් තියෙනවා. මේ පේනවනේ ඔයාලට view එක. view එක නම් මාරම ලස්සනයි ළමයි. දැන් ඉතින් අපි යන්නේ වැව බලන්න. අපි දෙන්නා නිතරම නම් මේ පැත්තේ එවෙනවා. මොකද අපේ අයියා මාර බිසි. ඉතින් එයාව අල්ලගන්න වෙන්නේ නෑනේ මට දුර ගමන් යන්න හිටියොත් එහෙම. ඉතින් අල්ලගන්න පුළුවන් වෙච්ච වෙලාවට මට එන්න තියෙන ළඟම තැන තමයි මෙතන. ඒ නිසා තමයි අපි නිතරම මෙහෙ වෙන්නේ. ඒ වුණාට මෙහෙත් මාරම ලස්සනයි. මම නම් හරි ආසයි ඉතින්. එතනට ආවම අමුතුම ෆීලිං එකක් තියෙන්නේ. ඔයාලත් ගිහිල්ලා නැත්නම් ගිහිල්ලා බලන්නකෝ. ආස හිතේ. ඇත්තටම නිවාට දවස්වලට නම් වැවට ගොඩාක් අය එනවා. මොකද මේ පවුල් පිටින් කට්ටිය එනවා නාන්න එහෙම. අදත් ඉතින් එහෙම දවසක් තමයි. අනේ දැක්කම දුක් වේවා මටත් වැවට පැනලා නාන්නම හිතුනේ. අපේ අයියටත් ඉතින් ලයික් එක හොදන්න ඕනේ කිව්වා. ඒකත් ඉතින් මම මේ වතුරට පහගෙන දඟුල් දතු හිටියා. ඔයාලා ඉතින් දන්නවනේ මට වතුර පේන්න බෑ. අපි දෙන්නත් ඉතින් අපේ අම්මා හදලා දුන්න රස බත් එකත් කාලා චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා. ඔන්න ඉතින් හැමදාමත් වගේ සිද්ධ වෙන සුපුරුදු සිදුවීම සිද්ධ වුණා. මොකද්ද කියන්නේ බලන්න. කැම්පස් එකක සෙට් එකක් කාගේ හරි යාළුවෙක්ගේ ගෙදර ඇවිල්ලා එයාලා සෙට් එකම මෙතනට ඇවිදී සින්දු කියන්න පටන් ගත්තා. අනේ මන්ද මේක නම් මොකද්ද කියලා අපි දෙන්න කොහෙ ගියත් යන තැන සින්දු කියන සෙට් එකක් හම්බ වෙනවාමයි. අපි දෙන්නටත් මොකද ඉතින් සින්දුවක් අහා චිල් එකේ ඉන්නවා කියන්නේ ඒකත් මාරුවනේ. මේ බලන්නකෝ අපි ඉඳගෙන හිටපු තැනට වටේට තිබ්බ වැව පේන විදිය. මෙතනම් කොළනම් සෑහෙන වැටලා තිබ්බා ළමයි. අනේ මන්ද මෙතන සුද්ධ කරන්න කෙනෙක් නැද්ද කොහෙද? ඔයාට තංගාවාරෝ
Ini slow nih. ඔන්න ඉතින් අපිට ආපහු එන්න වෙලාවත් ලං වුණා. ඉතින් අපි දෙන්න යන්න කලින් චුට්ටක් අපි දෙන්න ෆස්ට් ටයිම් පොලේ ගියා. ඇත්තටම අපි දෙන්න එනකොට එදා ඉබගමු පොල. ඉතින් අපි දෙන්නට හිතුණා පොල පැත්තේ රවුමක් දාලා එන්න. ආතල් එකකට තික්කන් ඉතින් අපි දෙන්න පොලේ ගියා. ඇත්තමයි අපි නංගිනම් මට hina වෙනවා මම පොලේ යන කපල් එකකුත් දැක්කමයිලු. කමක් නෑ ඉතින් දැම්ම තියා පුරුදු කරලා ගන්න එක මට අනාගතයට හොඳයි නේද? කොහොම හරි අන්තිමට එයාලා ගෙදර ගියා මං අපේ ගෙදර ආවා. මේ බලන්නකො ඉතින් ගෙදර ආවම මට බලන්න තියෙන මලකෝලා. මේ අපේ කිකි කෙල්ල අපි සුදු බෝලෙට බයි යන්න දෙන්නේ නෑනේ. එයාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා. පව්වනේ ඉතින්. මේ මලකෝලන් ටික නැත්තම් ඉතින් අපේ ගෙදරත් එක්ක අප්පාලේ. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් එනකල් පරිස්සමින් සතුටින් ඉන්න.